අපේ නිර්මාල් ඔන්න අද හදන්න යන්නේ නාසි කුරාන් එකක්. ඉතින් ෂෙෆ් නිර්මාල් මේකට මොනවද දැන් දාලා තියෙන්නේ? දාලා තියෙන්නේ ඔයිල් දාලා තියෙනවා. එග් දාලා තියෙනවා. කැරට් දාලා තියෙනවා. ආනා ඉතින් කොහොමද? हरे निर्माल दावी में ओइस्ट दागन्ने මේ කී දෙනෙක්ද අපි හදන්නේ 25කට හදන්නේ මේ 25කට මේ හදාගත්ත එකෙන් දැන් අපි ටිකක් අරන් තියාගත්තනේ. ඇයි අපි ටිකක් අරන් තියාගත්තේ? ගානිෂ් එකට දැන් නෑ මම දැක්කවා ටිකක් අරන් තියා ගන්නවා. හොඳ පාටක් ඇවිල්ලා තියෙනව නේද? මේ මොනවද චෙප් දාන්නේ? ජින්ජර් ගාලික් පේස්ට් එක දැන්ද දාන්නේ? දැන් දාන්නේ. හේතුව? ඒක දැන් දාන්නේ නැත්තම් ඒකේ රසය කැපෙනවා. රසය වැඩියෙන් දාලා අපි දුක් කරලා තියෙන්නේ ඒෙන්ද රස කැපෙනවා ඒකට දැන් ඒකට අපි දැන් මේකට ඇඩ් කරාම මේක කුක් වෙනවද මේකේ? මේ සෝල් පෙපර් පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. සෝල් පෙපර් පොඩ්ඩකුත් අපි දානවා. ඔව්. දැන් අපි බත් ඇඩ් කරගෙන තියෙන්නේ මේකට නේ. ඉතින් අද නිර්මාල් චෙප්පියේ නාසි කුරාන් එකක් තමයි අපි රහ බලන්න යන්නේ. පානදුරේ නිර්මාල්ගේ නාසි කුරාන් එකේ රස පොර නෑ. ඔයා චෙප් මේ ශේෂ්ත්‍රයේ කොච්චර කොපමණ කාලයක් පළපුරුද්ද දෙන චෙප් කෙනෙක්ද? ඇත්තටම ඒ කියන්නේ අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න චෙප් කෙනෙක්ගේ නාසි කුරාන් එකක් තමයි අද අපි කන්න යන්නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා මේක. ඒ මොනවද දාන්නේ? ලීක්ස්. ලීක්ස් ටික අන්තිමට එකතු කරගන්නේ. දැන් ජෙබ් අපිට මේක රහ බලන්න පුළුවන්ද? රහ බලන්න විනාඩියක් වගේ පොඩි වෙලාවක් දෙන්න. හරි පොඩි වෙලාවකින් අපි ආයේ මේක රහ බලමු. ඉතින් ජෙබා තාම මේ කලවම් කරනවා මේක. දුම දානවා මට හිතෙනවා රහ පාටට තියෙයි කියලා බලමු. මේක ගෙදර ඉන්න ගෘහණියක් එහෙම හදා ගන්නව කොහොමද? ඒ කියන්නේ ලේසිම ක්‍රමයක් තියෙනවද මීට වඩා හදාගන්න? ලේසිම ක්‍රමයක් කියන්නේ මේ විදිහ තමයි ඉතින් මේ වෙජිටබල් ටික දාලා ඔව්. ගෙදරදිම සාදා ගන්න පුළුවන් ඉතින්. පොඩි පොට් එක
පොඩි ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් පෝෂණ 3-4ක් හදාගත්තා නම් තවත් 10යි. ඒ කියන්නේ මේකේ පෝෂන් එක අඩු වෙන්න මේකේ තියෙන රස වැඩි. එහෙමද? පෝෂණ එක අඩු වෙන්න රස වැඩි. මාත් රස බලන්න චෙප් පොඩ්ඩක්. ඇත්තටම හොඳ රහක් තියෙනවා. හොඳ රහක් තියෙනවා. ඔව්. රසයි. අතුරුනාද? කියලා නන්දි. ඒකට මම හිතුවට වඩා රසක් තියෙනවා මේකේ. එළගිරි. ජය ඔයාලා try කරලා බලන්න.